පාරට යන්න දවසක් නැතුව තමයි හිටියේ. කුසපල්ලියට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි දැන් මේ යන්නේ කුලිය පිටිය පාරේ. මේ වෙනකොට බලමු ඉස්සරහට ගිහින්. අනෝනේ ඔන්න අපි දැන් මේ මාරවිල කුසපල්ලියට යන පාරට හැරෙව්වා. දැන් අපි යන ගමන් ඉන්නේ තව නම් අපිට තියෙන කිලෝමීටර් 13යි. අපි බලමු දැන් ඉස්සරහට ගිහින්. ඔන්න අපි දැන් මාරවිල කුසපල්ලියට ආවා. දැන් අපි අතුරට යන තමයි හදන්නේ. කුරුසපල්ලියට ඇවිල්ලා අපි දැන් ආගේ බාහිර වෙලා අපි දැන් මාරවිල බීච් එකට ආවා. කොහේ ඉන්නේ? ඒකනේ මාරවුවා. අපිට මාර මහන්සි තිබ්බේ මේ ගමන ඇවිල්ලා. ඒ තරම් අපි බයික් එකේ ඉඳගෙන ඇවිල්ලා ඒත් දැන් මේ දැනට ආවට පස්සේ රිලැක්ස් වුණා නේ. මාර නිදහසක් දැනෙනවා. ඊට මම ඔයගොල්ලන්ට පෙන්නන්න දැන් මොකද?